මගේ දුවගේ අම්මත් 4:00ට නැගිටිනවා. 4ට නැගිටිනවා. උදේ තාමත්. රස්සාවට යනවා. හැමදාම අවුරුදු ගාණක් උදේ 4ට නැගිටිනවා. දැන් උසස් පෙළ ඉගෙන ගන්න. ටියුෂන් වලට මාසෙකට රුපියල් 30000ක් විතර වුණ සන්නස්කල මහත්තයෝ. විද්‍යා විෂයන් ඉගෙන ගන්න. එයා ගුරුවරයා යාගේ පඩිය මදි. මට කීයක්වත් හම්බෙන්නේ නැහැ. එයා තනියම මේ දුක දරාගෙන වැඩ කරගෙන යනවා. මං කොහේ හරි රටවටේ ගියාම අපේ සහෝදර සහෝදරියන් දෙන මොනවා හරි ආල් ටිකක් පොල් ටිකක් ආදී වශයෙන් විවිධ දේවල් ගෙදෙට්ට ගෙනල්ලා දානවා. ඒකේ වැඩේ හරියන්නේ. මම කිව්වා රටේම මිනිස්සු අපිට එක එක ප්‍රශ්න කියනවා. අපේ ප්‍රශ්න ගැන කවුරුත් බලන්නේ නැහැ. බලන පිරිසක් ඉන්නවා. මම කිව්වා නෑදෑයෝ මිත්‍රයෝ ඉන්න එකෙක්වත් මාසෙකට රුපියල් 1000ක්වත් දෙන්න අහන්නේ. ගොඩක් අයගේ ප්‍රශ්න කියනවා අපි විසඳනවා මැදිහත් වෙනවා. ඒතර නෝනා මගෙන් ඇහුවා ඉතින් ඔයායි බලාපොරොත්තු වෙන්නේ. ඔයා මොකක් හරි කරන්නේ. එයාත් දැන් මට කියනවා එයාගේ පඩියෙන් තනි කෙනෙකුට වැඩ ටික කරගෙන යන්න බැරුව දුවගේ වැඩයි එයාගේ වැඩ ටික කරගන්න බැරුව සෑහෙන දුකක් විඳිනවා. මටත් කියනවා දැන් මොනා හරි කරන්න. එයා දන්නවා මම අවුරුදු 30ක් ජේප් එකේ ෆුල් ටයිම් කියලා. අතපහක්වත් හම්බ කරලා නැහැ මේ අවුරුදු 30. දැන් මට එයා කියනවා අවුරුදු 30ක් ෆුල් ටයිම් කරමු මට. ඔයත් මොකක් හරි කරන්න බලන්න.